තෙරුවන් සරණයි. ඔයාලා මේ කතාව හොඳින් අහගෙන ඉඳලා ඔයාලා පුළුවන් තරම් හැමෝටම යොමු කරන්න. දේශය පාලනය කරන්නේ සූර්යයා. දේශපාලුව අවුරුදු 77ක්ම මේ ශ්‍රී ලංකාව පාලු කළා. එතකොට අයවැය අතර කිසිම සම්බන්ධතාවයක් නැහැ. එතකොට මේ අපේ කයේ තියෙනවා පද්ධති 10ක්. එතන ප්‍රධාන පද්ධතියක් තමයි ස්නායු පද්ධතිය. ස්නායු පද්ධතිය සමාන වෙනවා රටක තියෙන අමාත්‍යාංශ වලට. ශ්‍රී ලංකාවේ අමාත්‍යාංශ 46ක් තියෙනවා. එතකොට එක එක අමාත්‍යාංශ වල තියෙන සැලසුම් එකිනෙකට වෙනස්. එතකොට මේ සැලසුම් සඳහා පාර්ලිමේන්තුවට යොමු කරනවා අයවැය සැලසුම් නිර්මාණය කරන්න. එතකොට පාර්ලිමේන්තුව කියන්නේ උත්තරීතර ආයතනයක්. එතකොට කිසිම උත්තරීතර ආයතනයකට මින් මතුවට කිසිම ආර්ථික හයියක් නැති කිසිම කෙනෙක්ව යොමු කරන්න එපා. එතකොට තේරුම් ගන්න ඕනේ පාර්ලිමේන්තුවේ ඉන්න ජනතා නියෝජිතයෝ ජනතාවගේ 60000ක් වෙනුවෙන් වග වෙන්න ඕන. අධීක්ෂණයක් කරන්න ඕනේ. ඒ වගේම පළාත් සභා මට්ටමේදී 30000ක් වෙනුවෙන් වග වෙන්න ඕනේ. අධීක්ෂණයක් කරන්න ඕනේ. ඒ වගේම පළාත් පාලන මට්ටමේදී 5000ක් වෙනුවෙන් වග වෙන්න ඕනේ. අධීක්ෂණයක් කරන්න ඕනේ. ඒ වගේම ග්‍රාම සේවා කොට්ටාසයක ඉන්න රාජ්‍ය නිලධාරීන් 3000ක් වෙනුවෙන් වග වෙන්න ඕනේ. අධීක්ෂණයක් කරන්න ඕනේ. එතකොට 2029 විධායක බලය ලබා ගන්න ඕනෑම විධායක ජනාධිපති කෙනෙක් හෝ විධායක ජනාධිපතිතුමියක් මෙන්න මේ අභියෝගය කරන්න සූදානම් වෙන්න ඕනේ. ඇති නැති පරතරය අවම කිරීම ආර්ථික සමුද්‍රය ළඟා කර දීම කරන බවට සියලු මාධ්‍ය ඉදිරියේ දිවුරා පොරොන්දු වෙන්න ඕනේ. මේ කතාව ඉංග්‍රීසි මාධ්‍යයෙන් කවුරු හරි කෙනෙක් පරිවර්තනය කරන්න. මේ වගේ දැවැන්ත සීනයක් තමයි මට තියෙන්නේ. මේ වගේ දැවැන්ත සීනයකට යන්නට ඔයාලා හැමෝම උදව් කරන්න ඕනේ. උදව් කළා තමයි අපි සීන වලට යන්නේ. එතකොට තේරුම් ගන්න ඕනේ මේ හැමෝටම තියෙනවා ඉලක්කයක්. හැමෝටම තියෙන්න ඕන ඉලක්කයක්. ඉතින් මගේ ඉලක්කය තමයි 2000. ඉතින් නුවණ සතිය වීර්ය අධිෂ්ඨාන කැපවීම එක දිගට කරගෙන යාම ඕනෑම සාර්ථකත්වයක් සඳහා අත්‍යවශ්‍යයි. අධ්‍යාපනයෙන් සාර්ථක වෙන්න, ඒ වගේම රැකියාවකින් සාර්ථක වෙන්න, ඒ වගේම ව්‍යාපාර ලෝකයේ සාර්ථක වෙන්න, ආධ්‍යාත්මික ලෝකයේ සාර්ථක වෙන්න නුවණ සතිය වීර්ය අධිෂ්ඨාන කැපවීම එක දිගට කරගෙන යාම අත්‍යවශ්‍යයි. ඒ වගේම හොඳට තේරුම් ගන්න ඕනේ විධායක නායකයා කියන්නේ මේ සියලුම ජනතාව කැමති කෙනෙක්. විධායක නායකයා උත්තරීතර කෙනෙක් වෙන්න ඕනේ. විධායක නායකයා පිදිය යුත්තේක් වෙන්න ඕනේ. විධායක නායකයා උතුම්ම චරිතයක්. සබා දහම සුරකින්න කෙනෙක්. සතා සිව්පාවගේ අයිතීන් ආරක්ෂා කරන කෙනෙක්. ඇත්තටම හැමෝටම මෛත්‍රී කරන කෙනෙක්. මේ මම වගේ හිතන කෙනෙක්. ඉතින් ඔයාලත් මම වගේ හිතන්න. ඔයාලා හිතන්න ඕනේ. ඔව් අපිට පුළුවන් කියලා. නෑ බෑ කියන මිනිස්සු අතර ඔයාලා පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් මම මේ වෙලාවේ කියනවා මාත් එක්ක ඉන්න මගේ සැබෑ අතිදක්ෂ අනුනායක නායිකාවන්ට මම මිය ගියාට පස්සේ ඔයාලගේ සිහිනය කරගන්න ඕනේ මේ මගේ සිහිනය. හරිද? එතකොට එන හැමෝටම එදාට හොඳින් සංග්‍රහ කරන්න ඕනේ. කියන්න බෑනේ මේ ජීවිතේ අස්තිරයිනේ. මරණය අපි හැමෝටම උරුමයි. අපි හැමෝම මේ ජීවිතේට එන්නේ අම්මගේ තාත්තගේ ආදරේ අග්‍රඵලයේ ප්‍රතිඵලයක් විදියට. ඔයත් එහෙමයි මමත් එහෙමයි අපි හැමෝම එහෙමයි. ඉතින් අපි හැමෝම මිනිස්සයෝ නම් මිනිස්යන්ගේ යුතුයකම මිනිස්යන්ට සේවය කිරීම. එතකොට මානව වර්ගයාගේ දියුණුව මානව වර්ගයාගේ අද වෙන විට අභිවෘද්ධිය නෙමෙයි මානව වර්ගයාගේ අවසානයේ කරා එළඹිලා තියෙනවා. එතකොට 1505 අහම්බෙන් ඇවිල්ලා ගෙරිහමක් එලා ගන්නට අවසර අරගෙන මේ ශ්‍රී ලංකාව තමන්ගේ කරගන්නට දෙන්නට අප සූදානම් නැහැ. එතකොට තේරුම් ගන්න ඕනේ මේ කතාව. එතකොට මේ කතාව තමයි මම මේ කියන්නේ. සෞභාග්‍යයම පැහැදිලිව පෙනෙද්දී සහ ප්‍රීතිමත් භාවයේ මාවත ලෝ ඉදිරියේ දිස්වද්දී වලපල්ලට යෑමට වීරිය කරන වැඩිපුර මිනිස්සු සිටින්නේ ශ්‍රී ලංකාවේ. වැඩිපුර මිනිස්සු සිටින්නේ ශ්‍රී ලංකාවේ. එතකොට ඔයාලට මම මේ කියන්නේ අපේ ශ්‍රී ලංකාවේ
මුල්ම ජාතික කොඩියේ තිබුණේ මුරායුධ 4ක්. එතකොට මුරායුධ වලින් පෙන්වන්නේ සිකුට් එක ආරක්ෂාව. එතකොට සිංහයාගෙන් පෙන්වන්නේ තේජාන්විත බව ඉදිරියට යෑම. එතකොට එක පාටකින් පෙන්වන්නේ සියලු දෙනා එකතු වෙලා සහෝදරත්වයෙන් අපි එකතු වෙලා මේ පුණ්‍ය භූමිය යාලි ගොඩනගමු. 2000 අවසන් අද්දී ශ්‍රී ලාංකිකයෝ දියුණුම ජනතාව ඔයාලා මේ ලස්සන වීඩියෝ එක පුළුවන් තරම් ජනගත කරන්න. කිසිම කෙනෙක් මින් මතුවට දේශපාලුවන්ගේ බලල් අතක් වෙන්නේ නැහැ. ඒ ඇයි හැමෝම දැනුමෙන් සන්නද්ධයි. පරමාධිපත්‍ය සියල්ලටම ඉහළින් තියෙනවා. විධායකයේ ව්‍යවස්ථාදායකයේ නීතියටත් ඉහළින් තියෙනවා. පරමාධිපත්‍ය ඒ වගේම ඡන්දේ ලබා නොදීම බරපතල වරදක්. ඒ නිසා ඔයාලා දෙන ඕනෑම දෙයක් ලබා ගන්න. නමුත් ඔයාලගේ වටිනා ඡන්දය ඔයාලා පාවිච්චි කරන්න ඕනේ. සැබෑ දේශප්‍රේමීන්ට ඔයාලගේ ඡන්දය ලබා දෙන්න. පරමාධිපත්‍ය බලය තුලින් අපි මේ සුපිරි වෙනස සුපිරියටම කරමු. ජයෙන් ජයම වේවා. චිරං ජයතු මාතෘභූමි. චිරං ජයතු මාතෘභූමි. චිරං ජයතු මාතෘභූමි. තෙරුවන් සුරකිමු. විශ්ව දහම යලි බබලමු.